ඉතින් සුබ දවසක් වේවා කියලා තෙරුවන් සරණයි. ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. සියලු දෙවියන් වහන්සේලාගේ ආශිර්වාදයේ ශක්තිය අද සිටිමින් ඔබ වහන්සේලාගේ ජීවමාන සාක්ෂියෙන් සිටිමින් තන්ත්‍රකෝණේ අපත දෙනවා. අපේ නාලිකාව එක්ව ඉන්න ඔයාලා හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. මුලින්ම මම කියන්නම් මේක දාපු වීඩියෝ එකේ දෙවෙනි කොටස වශයෙන් ඉදිරියට මම මේක කරගෙන යනවා. මේ කතා බහ මේ මොහොතේ අවශ්‍යයි කියලා හොඳටම හිතට දැනෙනවා. ඒකයි මේ දේ මේ කතා කරන්නේ. අපි ආරාධනා කරා ඇත්තම කතා වශයෙන් දැන් මේ මොහොත ඇත්තටම මේ ශාස්ත්‍රය දන්න අපිට ඩහියෙන් ඉන්න හැමෝම දන්නවා මේක අසුරයාගේ බලය ක්‍රියාත්මක වෙන මොහොත. ඉතින් අසුරයෝ දැනනම් අසුරයෝ ඉන්නවා නම් අසුරයෝ ක්‍රියා කරනවා නම් සුරයොත් ඉන්නවා. හැබැයි සුරයොත් එකතු වෙන්න ඕනේ. හැබැයි සුරයෝ වෙන අපි කවුරු හරි සුරයෝ බය වෙන්න ඕනේද අසුරයන්ට? සුරයන්ගේ එකතු වීම සුරයෙක්ට පුළුවන් අසුරයෙක් හඳුනගන්න. ඒ අසුරයා අයින් කරලා සුරයාගේ සත්‍ය වර්ධ ගන්න පුළුවන්. මේ කතාව මම මුලින්ම මෙතන කියලා ඉන්න ගමන් මේ වීඩියෝ අපහැදිලිති තවත් සද්දවත් දැහි. මේක මේ තියෙන ක්‍රමයක් එක්ක සාමාන්‍ය ජංගම දුරකථනයකින් මේ මොහොත රෙකෝඩ් කරන එක. මේක අවශ්‍යයි විතරක් අහන්න. එතනින් එහාට මේක අනවශ්‍යයි. මේක අහන්න එපා. මේක මේ සමාජයේ මේ සම්මතයේ දුවන එක හැඟීම් පස්සේ හින පස්සේ දුවන අයට නෙමෙයි කියන්නේ. නැවතිලා තමන් කවුද කියන එක තමන්ගේ අධ්‍යාත්මය අවදි කරගත්තේට කියන්නේ. අධ්‍යාත්මය අවදි කරගන්න අවශ්‍ය කට්ටිය ඉන්න. එයාලට ඒ තමන්ගේ කුසල ශක්තියත් එක්ක පෙරගෙන පින්පව් එක්ක තමන්ගේ හිතේ තියෙන උනන්දු උමනාවත් එක්ක කරගන්න පුළුවන්. මේක අවශ්‍යමයි විතරක් අහන්න. මේක කොයි වෙලේවට හම්බෙයිද දන්නේ නැහැ. ඒක විශ්වේදීකරණයක්. මේක මං හිතන්නේ මේක අහන්න ඕනෙම කෙනෙක් විතරක් අහනවා නම් තමයි හොඳ කියන එක තමයි මගේ අදිෂ්ඨානය. ඉතින් යම් කාර්යයකට කට්ටියක් ඇවිල්ලා ඉන්නවා නම් මේක ඒකට වෙලාව නෙවෙයි නම් හැබැයි මං උදාහරණයක් වශයෙන් මෙතන ගන්නම්. අපි දැන් යම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න අපිට තියෙනවා ඒ ශක්තියින් ටිකේ බඩු ටික අපි ගාව දැන් තියෙනවා. ඒක දැන් වල තියෙනවා අපි දන්නවා. ඒකද අපිට මුදල් හම්බුනා ගන්න අපි ඒක ක්‍රියාත්මක කරන්න කලින් ඒ සැලසුම් හදන්නුනේ තමන්ගේ. ඒක ක්‍රියාත්මක කරන්න කලින් කොහොමද කරන්නේ, කොතනද දාන්නේ, ඒ වගේ දේවල් ඉස්සෙල්ලාම ඕනේ. ඊට පස්සේ තන හදන්න ඕනේ. ඒකත් එක්ක අයිඩියා එක තියෙන කෙනාට ඒ සේවක මණ්ඩලේ හරි මොකක් හරි පිරිස එකතු කරනවා. ඊට පස්සේ යාළගේ තියෙන සුදුසුකම් ශක්තියින් ටික බලනවා. ඊට පස්සේ පිරිස වෙන් කරනවා. ඒ වගේ දේ දැනගෙන හිටපුවාම ඒ අවශ්‍ය වෙලාවේදී හරි විදිහටම ඒ ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේ තමයි මේ ක්‍රියාන්විතයේදී. ඒ කියන්නේ පිරිස ඉන්නවා. තමන් කවුද කියන එක තමන් දන්න පිරිස ඉන්නවා. ඉතින් ඒ වගේ පිරිස එකතු වුණොත් ඒ නිසි ශක්තිය තුළින් නිසි කුරුහරුකම් ලබා දෙන්න පුළුවන් නම් අවශ්‍ය කෙනාට ඔයාලතුමාලා කවුරු හරි ගාවේ ආවට ගියාට කට්ටිය බොරුවට එන්නේ කවුද ඇත්තට එන්නේ කවුද කියන එක අඳුර ගන්න පුළුවන්. ඒක බැයි නම් මෙතෙන් එනකන් ආපු කතාවේදී වැඩක් වෙන්නේ නැහැ නේ කවුරුවත්. ඒ ඇත්ත තත්ත්වය බලන්න පුළුවන්. ඒ ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් ඉස්සරහින් ඉන්නවා නම් මේ ග්‍රහපී ටීම් එක මේ මනුස්ස ඇත්තද කරන්නේ බොරුවක්ද කියන්නේ මොකද්ද කියන එක එලි කරගන්න පුළුවන්. ඒ වගේ අර මේක රජතුමේගේ කතාව. දැන් කිඹුලේ ගොතුරකට යනවා නම් එතකොට තියෙන නිහඬ වෙලාව නම් ඒ ගොතුර අපිට හරියට ටාගර් කරන්න පුළුවන් නම් ඒක තමයි අපිට සුදුසු වෙලාව. මේ මායාවේ බලපෑමත් එක්ක සමස්ත සමාජයේ මුලා වෙලා තියෙනවා. හැබැයි ඇත්ත දන්න අය ඇත්ත දැනගෙන බලාගෙන ඉන්නවා. ඒ මුලාවේ කට්ටියට මුලාවේ යන්න දීලා ඇත්ත දන්න අය Tamanට පුළුවන් අය මං කියන්නේ මුණ ගැහිලා තන වෙලාවේ ඉන්නේ කොහෙද මේ වචනය විතරයි. අපේ රූපය පෙනුමේකට වැඩක් නැහැ. මේ තාක්ෂණයේ මායාවේ වෙන්න පුළුවන්. හැබැයි අපිට ඒක පාවිච්චි කරගන්න පුළුවන් අපේ පැත්තට. අනෙක් මිනිස්සු වෙන දේවල් වලට පාවිච්චි කරා. අපිට මේක අපේ වචනය මේව කරගන්න, අපිට කතා බහ කරගන්න, අපිට ඉච්චර අපිට ස්ථාන තන පෙනුම එහෙම කාගවත් ඉස්සරහා පෙනී හිටින්න අවශ්‍යතාවයක් නැහැ. මේක ක්‍රියාත්මක වීම පමණයි අවශ්‍ය. මේ හදවතේ ඇතුලේ තියෙන හදවතේ ඇතුලට දැයෙන තේරෙන දේ මේ කතා කරන්නේ. මේක ඇත්තක් තියෙනවා නම් ඇත්ත කියන්නේ බොරුවක් තියෙනවා නම් බොරුව කියන්නේ.
වැරද්දක් හදාගන්න තියෙනවා නම් ඒක හදාගන්න ඕන පැකිලි වෙන්නේ නැහැ. ඒක ගෞරවයෙන් බාර ගන්නවා. ඒ වැරද්ද හදා ගන්නවා. නිවැරදි වීමක් තියෙනවා නම් නිවැරදි කරන්න දන්න කෙනෙක් නම් ඒක නිවැරදි කරන්න. මම ප්‍රායෝගිකව මම කරන දේත් එක්ක මගේ හිතට දැනෙන මේ අවංක හැඟීම මම නිකුත් කරන්න. මේ වචනයට මගේ වයස අදාළක් නැහැ, මගේ පෙනුම අදාළක් නැහැ, මගේ මේ සම්මත සමාජයට කියාවත් ඒ මොකුත් වැඩක් නැහැ. මේක මගේ අභ්‍යන්තර හිතේ තියෙන සිතුවිල්ල. මගේ බාහිරව මම කරන දේ නෙමෙයි. ඉතින් මේ අභ්‍යන්තරව තියෙන සිතුවිල්ල දැනගෙන ඒ අභ්‍යන්තරය අවදි කරගෙන ඉන්න ඔයාලට මම මේ කියන්නේ. අපිට අසුරව කියලා අසුර අඳුර ගන්න පුළුවන් අසුරව කියන අපි එකතු වෙන්න ඕනේ, අපි සන්නද්ධ වෙන්න ඕනේ. ඒ එකමුතුකමත් එක්ක ශක්තිය වැඩි. එකතු වීමත් එක්ක ශක්තිය වැඩි. හැබැයි අපි යමක් දැනගෙන අපි ඒ දෙයට ක්‍රියාත්මක වෙන්නේ නැතුව, ක්‍රියා කරන්නේ නැතුව ඉන්න තාක්කල් අපිට නිකන් කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. රන්තටියක තියලා ගන්නලා කවුරුත් දෙන්නේ නැහැ. අපි ඒක ගන්න ඕනේ. අපි ඒක ගන්න නම් අපි ඒකට සූදානම් වෙන්න ඕනේ. අපි තනිතනියම මෙහෙමයි කියලා හිටියොත් ඒක ගමනක් නෑ. දැන් මේ හෙළ ඉතිහාසෙකම ලංකාව ගමු. දැන් දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑයම හදන්න කලින් යුද්ධ කරා. එතෙන් වෙලාවල කියන ඒ රජතුමා පැරැද්දුවා. එතුමාගේ කතාව අපි බලලා තියෙනවා. ඒකත් එක්ක අපි දැක්ක දෙයක් තියෙනවා. ඒ දැනීමත් එක්ක එතුමා ඉස්සල්ලා සේනා සන්ධානය කරා. ඒ බොරුවත් එක්ක තමන්ගේ පියතුමත් එක්ක ඒ අදහස් ගැලපෙන්නේ නැතුව එතුමා වෙනම ගිහිල්ලා වෙනම හිටියා. හැබැයි ඒ හිටියේ සේනාව හතලේ අවශ්‍ය මොහොතේදී එතුමාට අවශ්‍ය දේ ලැබුණා. එතන නම් ක්‍රියාත්මක වුණා. ඒත් එතුමා කාටවත් පෙන්වන්න කියන සාමාන්‍ය ගුරුවෙක් විදිහට හිටියා. ඉතින් ඒ වගේ අපිට අත්දැකීම් තියෙනවා, උදාහරණ තියෙනවා, අතීත කතන්දර තියෙනවා. ඒවත් එක්ක බලලා ඇත්ත දන්න පිරිස ඇත්තම තමයි. ඉතින් ඒක බොරු කරන්න බෑනේ. සුරේක් නම් අසුරේක් කරන්න බෑ. අසුරේක්ට සුරේක් වෙන්න බෑ, සුරේක්ට අසුරේක් වෙන්න බෑ. ඒක තමන්ගේ ප්‍රඥාවත් එක්ක තමන්ගේ කුසල කර්මයත් එක්ක ඒ වෙන්න තියෙන විදියට වෙයි. හැබැයි වෙනකන් කියලා බලන් ඉන්න එක නෙමෙයි යුතුයකම. තමන් දන්න දේ පුළුවන් දේ කරන්න. තමන්ගේ මේ හදවතට මේ දේ දැනෙනවා නම් අපි මේක කරමු නම් අපි මේක කරමු කියන තැන මේ වචනේ අපි ඉදිරිපත් කරලා තියෙනවා. මේක මේ අවශ්‍ය කෙනෙක් අතර ලැබෙන්න කොච්චර කාලයක් ඇයිද, කොච්චර වෙලාවක් ඇයිද කියන එක මම දන්නේ නැහැ. මේක තමයි දෙන්න තියෙන මාධ්‍යය. අපි තුන්දෙනා වෙනුවෙන්, අපි තුන්දෙනාගේ ශක්තිය වෙනුවෙන්, අපි තුන්දෙනා ඒ ආදරය කරනවාද මෛත්‍රී සහෝදරයනි මේ නොබින්දෙන ශක්තියෙන් ශක්තිමත් වෙලා තමයි මේ කතා කරන්නේ. රන් ත්‍රිකෝණය එකතු වෙන්න අලුතෙන් ආත්මය වර්ධනය කරගන්න අයට මේ කතා ඇතුළේම ඇහුවා නම් මේ වෙනකන් දෙයක් තේරුම් ගන්න පුළුවන්. තමන්ට කුසල ශක්තිය වර්ධනය කරගන්න ඕනේ. තමන්ට අවංක වෙන්න ඕනේ. තමන්ගේ ගුණ ධර්ම වර්ධනය කරගන්න ඕනේ. ඒකත් එක්ක පිළිවෙලට තමයි එන්නේ. ඕක එන්න අමාරුයි. බාධක ගොඩක් එනවා. ජීවිතේ නැති වෙන්න යන තැන් එනවා. ඒවට මුහුණ දෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට ඒකත් කියන්න. අපි අපේ අත්දැකීමෙන් කියන්නේ. අපි කාගවත් කතන්දර නෙමෙයි, පොතකින් නෙමෙයි. අපි අත්විඳලා අපි ගින්දර අල්ලලා ගින්දරෙන් පිච්චිලා පිච්චෙන්නේ මොකද්ද, කොහොමද උනේ, ඒකේ ඒ අපිටම දැනෙච්ච දේ තමන්ගේම අත්දැකීමෙන් අපි කියන්නේ. ඉතින් හැමෝටම අවංකවම හදවතින් ආරාධනා කරනවා මේක කවදා හරි හම්බෙයි. ඒ හම්බෙන මොහොතක් වෙනකන් බලාගෙන ඉන්නවා. අපි ඔක්කොම එකතු වෙලා මේ දේ කරමු. මේ ධර්මයේ ස්ථාපිත කරමු. තුන් වරුවාන අනුරුද්ධ සාක්ෂාත් කරගමු. ඉතින් මම මේකට මත තවත් කොටසක් එකතු කරනවා. අපගේ ඉදිරි සමාජිකයින් දෙදෙනා. ඒ දෙදෙනා ඔබලා වෙනුවෙන් මේ පණිවිඩය මෙසේ ඔබලා වෙනුවෙන් ඉදිරිපත් කරනවා. එයාලගේ අදහසත් එක්ක අපි තුන්දෙනාම මේ වීඩියෝ එකේ අපේ අදහස් යෝජනාත් එක්ක අපි ඔබලාට ආරාධනා කරනවා. ඉතින් එකතු වෙමු. අපි දෙන්න කියන්නේ මොකක්ද කියන කතාවත් එක්ක අපි ඉදිරියේදී බලමු. ආදරණීය විශ්ව මාතාවගෙන් අවසරයි. ඒ වගේම සියලුම අභිධර්මය සුරකින සියලුම බෞද්ධයන්ගෙන් අවසරයි. ඒ වගේම
ඒ කියන්නේ මේ ගමනේ කියන්නේ ආධ්‍යාත්මික පැත්තේ යන සියලුම දෙනාගෙන් අවසරයි. ඒ කියන්නේ ලෝක කුඩා සියලුම දෙනාගෙන් අවසරයි. මං හිතනවා මම කියන දේ ඔයාලට තේරෙයි කියලා. මොකද දැන් ඇත්තටම අඳුර කියා නැත්තම් මේ අසුරයාගේ කාලේ කියා අපි කාලේ කකා ඉන්නව පාඩුවේ. නමුත් ඒක කාටවත් තේරෙන්නේ මේ අසුරයාගේ කාලේ වුණාට අසුරයාගේ කාලේ සුරේකුත් ඉන්නවා කියලා. මොකද අසුරේක් ඉන්නම නම් ඒ විදිහටම සුරේකුත් කොහේ හරි ඉන්න ඕන. ඒ වගේම අඳුර තියෙනවා නම් එතෙන්ද ආලෝකයකුත් තියෙන්න ඕන. මොකද ආලෝකය නැත්තම් අඳුරක් තියෙන්න විදිහක් නැහැ. මොකද අඳුර තියෙනවා නම් ආලෝකයකුත් තියෙන්න ඕන. ආලෝකය නැත්තම් කොහොමද අඳුරක් තියෙන්නේ? අඳුර නැත්තම් මේ අඳුර නැත්තම් ආලෝකයක් නැහැ. ආලෝකය නැත්තම් අඳුරක් නැහැ. ඒ කියන්නේ මේ දෙකම තියෙන්න ඕන. ඒ කියන්නේ අඳුර රජේනම නම් ආලෝකයත් රජ කරන්න ඕන. මොකද ආලෝකය හම්බුනොත් තමයි අඳුර නැති වෙන්නේ. එහෙනම් අපි මේ අඳුර නැති කරන්න එකතු වෙන්න ඕන. ආලෝකය අරන් ගිහිල්ලා අපි ආලෝකය අරන් යමු. මොකද මේ කාලේ මේ අසුරයෝ රජ කරනවයි කියලා අපි අසුරයට මේක දීලා බලාගෙන හිටියොත් කවදාකවත් සුරේකට එන්න වෙන්නේ. මොකද සුරේක් නැත්තම් අසුරේක් ඉන්න විදිහකුත් නැහැ. ඒ නිසා අනිවාර්යෙන් අපේ සුර ශක්තියින් අවදි විය යුතුයි දැන්. ඒ නිසා අනිවාර්යෙන් අසුරයන් පරාදය කරන්න එකතු වෙන්න ඕන. හැමදාම අඳුරට දීලා ආලෝකය නැති කරගන්නවද? ආලෝකය අරන් ගිහිල්ලා අඳුර නැති කරනවද කියන තැනට ඔබ එන්න ඕන. මේකේ ඒ කියන්නේ යුද්ධයක් තියෙන තැනක තමයි අපි යුද්ධ කරන්න ඕන. යුද්ධයක් නැති කාල සීමාවේ අපි මොකටද මේ යුද්ධයක් අලුතින් පටන් ගන්නෙ? නෑ. යුද්ධය තියෙන කාලේ අපි යුද්ධය ඉවර කරන්න ඕන, නැති කරන්න ඕන. ඒ වගේම තමයි අඳුර තියෙනවා නම් අපි ආලෝකය අරන් ගිහිල්ලා ඒ අඳුර නැති කරන්න ඕන. අපි කල්පනා කරලා බලමු මේකේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? හැමෝම කියනවා මේ කාල සීමාව හොඳ නෑ. අසුරයට අයිති වෙලා තියෙන්නේ කියලා. අසුරයව පරාජය කරන්න සුරයන්ට පුළුවන් වෙන්න ඕන. නැත්තම් කොහොමද මේක ඉස්සරහට යන්නේ? එක්කෙනෙකුට අවස්ථාව දීලා අනිත් කෙනා මගහැරියොත් මුළු විශ්වයම අඳුරෙන් වහගනි. නමුත් එහෙම වෙන්න දෙන්න බෑ අපිට. අපි අනිවාර්යයෙන්ම ආලෝකය රැගෙන යා යුතුයි. ආලෝකය රැගෙන යන්න නියම සිංහල නැත්තම් සිව් හෙළයෝ එකතු වෙන්න ඕන. ඒ නිසා අනිවාර්යයෙන්ම හෙළයන්ටයි මේ ආරාධනය. එහෙම නැත්තම් සුරයන්ටයි මේ ආරාධනය. නැත්තම් මේ ධර්මය ආරක්ෂා කරන ධර්ම දූ පුතුන්ටයි මේ ආරාධනාව. එන්න අපිත් එක්ක එකතු වෙමු. අපි ආලෝකය රැගෙන ගිහින් අඳුර නැති කරමු. අපි පහනක් වෙමු. ඒ පහනට තව පහන් එකතු කරගමු. ඒ පහන් එකතු කරගෙන මේකේ තියෙන අඳුර අපි නැති කරගමු. අපි ඒක උනන්දුවෙන් උත්සාහයෙන් කරමු. මං හිතනවා ඔබට මං කියන දේ පැහැදිලි ඇති කියලා. මොකද මේක තවත් අසුරයන්ට දීලා අපි බලාගෙන ඉන්නවද? මේක අපි සුරයෝ නැගිටලා අසුරයන්ව පරාජය කරනවද කියන තැනට. අපි ශක්තියෙන් අපි එකතු කරගමු. අපේ ශක්තියේ බලයෙන් අපි ඒ අඳුර නැති කරලා දාමු. අපිට කරන්න පුළුවන් ලොකුම දේ ඒක නම් අපි ඒ දේ කරමු. ඒ දේ කරන්න අපි අවස්ථාවක් උදා කරගමු. ඔබට අපේ channel එක හරහා පුළුවන් මේ ආලෝකය රැගෙන යන කාර්යයට එකතු වෙන්න. අපි ලොකු කාර්යයක් කරන්නේ මේ අසුර ශක්තිය පළවා හරින්න. මේ අසුරයෝය පළවා හරින්න. මේ අසුරයන්ව පරාජය කරන්න. එහෙනම් දැන් අපිට කාලය එළඹිලා තියෙන්නේ. අපි ඒ කාලය අපි උදා කරගමු. අපි යමු අඳුර නසන්න. අපි අඳුර විනාශ කරගමු.
තුවාලේ ඇති තැනට බෙහෙත් දාලා අපි සනීප කරගමු. ඒ තුවාලේ තවත් ලොකු වෙන්න ඉඩ නොදී. ඒ තුවාලෙන් මුළු ඇඟම වහගන්න කලින් අපි බෙහෙත් ටික දාමු. ඒක සනීප වෙන්න. හොඳට සුද්ධ කරලා අපි බෙහෙත් ටික දාලා සනීප කරගමු. අපේ තුවාලේ වේදනාව දන්නේ අපි නම් අපිට ඒක දැනෙනවා නම් අපි අනිවාර්යෙන් ඒකට පිළියමක් යෙදිය යුතුමයි. ඒ පිළියම යොදන්න අපිත් එක්ක එකතු වෙන්න. ඔබ සැමටයි මේ ආරාධනාව. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. විශ්ව මෑණියන්ගෙන් සහ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් අවසරයි. ඉතින් මේ වෙනකොට විශ්වයේ ලොකු පරිවර්තනයක් වෙමින් පවතිනවා. මොකද මේ පරිවර්තනය වීමට හේතුව මිනිසුන් විසින්ම කරන ලද්දක්. ඉතින් ඒකට මේ වෙනකොට ස්වභාව ධර්මයේ ක්‍රියා කරන බව අපිට පෙනී යන්නේ. ඒ ක්‍රියා කිරීමට ප්‍රධාන හේතුව තාක්ෂණය උපයෝගී කරගෙන මේ විශ්වයේ ස්වභාව ධර්මයේ තියෙන සියලුම ශක්තියින් මිනිස්සු ලබාගෙන තියෙනවා. ඒකට ප්‍රතිපහාරයක් විදිහට තමයි මේ ස්වභාව ධර්මයේ විසින් නැවත මේ මිනිස්සුන්ට දෙන්නේ. මොකද මේ මහ පොළවේ තියෙන සියලුම ශක්තියින් ලබා ගත්තට පස්සේ මේ මහ පොළොවේ ශක්තිමත් වීමට කිසිදු ශක්තියක් නැහැ. ඉතින් මේ වෙනකොට මිනිස්සු මේ ශක්තියින් මේ මහ පොළොවෙන් තියෙන වැලි කැටේ එතකොට මේ ලබාගෙන තියෙන සියලුම යකඩ මිනිරන් එතකොට රත්රන් සියලුම දේවල් මේ මහ පොළොවේ තියෙන දේවල්. ඉතින් එව්වා නැවත ලබා ගත්තට පස්සේ තෙල් ඒ වගේ දේවල් ලබා ගත්තට පස්සේ කොහොමද මේ විශ්වය නැවත ශක්තිමත් වෙන්නේ? මහ පොළොවේ ශක්තිමත් වෙන්නේ. ඉතින් ඒ ශක්තිය ලබා ගැනීමක් තමයි මේ වෙනකොට සිදු කරන්නේ. ඉතින් මේ ශක්තිය ලබා ගැනීම හොඳ දෙයක්ද නරක දෙයක්ද කියන එක ආධ්‍යාත්මික ගමනක් යන කට්ටිය මේක හොඳට වැටහෙනවා. ඒ කට්ටිය දන්නවා. ඉතින් මේ අපි කතා කරන්නේ මේ විශ්වයේ නැවත විශ්ව ශක්තිය නැවත උත්පාදනය කිරීම සඳහායි. ඉතින් ඒක නිසා අපි මේකේ ශක්තිය නැවත පිහිටවමු. පිහිටවීම සිදු කරමු. ඒක නිසා මේ ආධ්‍යාත්මික ගමනක් යන සියලුම දෙනාට තමයි මේ ඇරයුම් කරන්නේ ආරාධනා කරන්නේ අපිත් එක්ක එකතු වෙන්න. අපි යන ගමන එක්ක අපි නැවත මේකේ මේ ශක්තියින් ස්ථාපනය කරලා සියලුම දෙනාට මානසික ප්‍රශ්න නැතුව මානසික විඳීමක් නැතුව සියලුම දෙනාට හොඳ විදිහට ජීවිතය ගෙවාගෙන යන්න සතුටින් නිදහසේ ගෙවාගෙන යන්න පුළුවන් මට්ටමක් උදා කරමු. මේකේ අසුර ශක්තියින් නැති කරලා සුර ශක්තියින් ටික ඇති කරමු. ඉතින් ඒකට අපි මේකට එකතු වෙමු, පෙළ ගැහෙමු. ඒක නිසා සියලුම දෙනාට කරන සුහද ආරාධනයයි. ඒක නිසා සියලු දෙනා අපිත් එක්ක එකතු වෙන්න. අපි එකතු වෙලා මේක කරමු. අපි මේ වෙනුවෙන් කැපකිරීම සිදු කරනවා. ඔයාලත් අපිත් එක්ක එකතු වෙලා අපි සියලුම දෙනාම මේ ගමන සියලුම දෙනාට තෙරුවන් සරණයි. ඔව් ඉතින් මෙතෙක් වෙලා අපේ වීඩියෝ ගත කරන් ඉඳලා සිටපු ඔයාලට ඔන්න අපි තුන්දෙනාම ඔයාලා වෙනුවෙන් අපේ හදවතේ තියෙන අහංකාර ආරාධනාව බල සියලු දෙනා වෙනුවෙන් මේ ගමනේ මේ බුද්ධ ශාසනයේ දේව ශක්තියෙන් ආදී සියලුම දේන් මේ අධ්‍යාත්මික ශක්තියෙන් වර්ධනය කරගෙන යන ඔයාලා සියලුම දෙනාට මේ සිව්හෙලේ ඒ අනාගත හෙලේ ගොඩ නැගීමට නිවැරදි බුද්ධ ශාසනය බුද්ධ ධර්මයේ සියලුම මේ දේව ශක්තියෙන් සත්‍ය දේ එළියට ගෙන්න උත්සාහ කරන තනියෙන් ඉන්න ඔයාලා ඔක්කොටම අපි තුන්දෙනා ඔයාලා වෙනුවෙන් මෙන්න මේ ආකාරයෙන් පෙනී සිටිනවා. එන්න අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි මේ කමෙන්ට් තීරුව බලාපොරොත්තු වුණා. ඊට වඩා ලොකු දෙයක් අපිට කරන්න පුළුවන් කියන මතය මත අපි ඔයාලට අපේ WhatsApp නම්බර එක හඳුන්වා දෙනවා අද දිනේදී 078යි 8යි 111යි 369 මේ අංකයත් එක්ක අපිත් එක්ක WhatsApp මාධ්‍ය ඔස්සේ ඔයාලට එකතු වෙන්න පුළුවන්. ඔයාලට යම් ප්‍රශ්නයක් තියෙනවා ගැටලුවක් තියෙනවා අපි එකතු වෙමු. අපි කවුද කියන හඳුනගමු. අපි මේ කාර්යය දැන් ඉවසුවා ඇති. අපි ඔක්කොම එකතු වෙලා අපගේ ඒ එකමුතු වීම ඒ එකට ශක්තිය බලගන්නු. අපි ඔක්කොම එකමුතු එක පවුරක් වගේ මේ කාර්ය නිසියාකාරයෙන් එකතු කරගෙන එකතු වෙලා එකට කරගෙන යමු. ඔයාලා සියලු දෙනාට අපිත් එක්ක එකතු වෙන්න ආරාධනා කරනවා. උතුම් විශ්වයේ සියලු දෙවිදන් වහන්සේගේ ආශිර්වාදයයි. බොහොම ස්තුතියි.